ඔයා දන්නවද මිනිස් රුධිරය ප්‍රධාන වශයෙන් වර්ග 8කට බෙදෙනවා කියලා. අපේ රත් රුධිර සෛල මත පිට තියෙන ඇන්ටිජන් කියන ප්‍රෝටීන වර්ග අනුව තමයි මේ බෙදීම සිදු කරන්නේ. පළමුවන ආකාරය තමයි ABU පද්ධතිය. අපේ රුධිර සෛල මත A ඇන්ටිජන් තිබුණොත් A කාණ්ඩයටත් B ඇන්ටිජන් තිබුණොත් B කාණ්ඩයටත් A සහ B කියන ඇන්ටිජන් දෙකම තිබුණොත් A B කාණ්ඩයටත් මේ කිසිවක් නැත්නම් O කාණ්ඩයටත් රුධිරය වර්ග කරනු ලබනවා. ඊළඟ කාරණය තමයි RH සාධක. මේ ඇන්ටිජනේ රුධිරය මත තිබුණොත් RH පොසිටිව් ලෙසත් මේ ඇන්ටිජනේ රුධිරය මත නැතිනම් RH නෙගටිව් ලෙසත් වර්ග කරනු ලබනවා. විශේෂතම කාරණය තමයි O නෙගටිව් රුධිරය ඕනෑම අයෙකුට ලබා දීමට ඇති හැකියාව. මේ අයව අපි යුනිවර්සල් ඩොනර්ස් නම් කරනවා. ඒ වගේම AB පොසිටිව් රුධිරය ඇති අයට ඕනෑම රුධිර වර්ගයක් ලබාගත හැකි. මේ අයව අපි යුනිවර්සල් රෙසිපියන්ට් ලෙස නම් කරනවා. ඉතින් ඔයාගේ රුධිර කාණ්ඩය කුමක්ද? පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ දේවල් නිතර දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.